දැලමයි අපි කල්පනා කරන්න ඕනේ මේ. ඔය 75 කියන කෙනා දෙපැත්තේ ඉන්න පූර්ණ සංඛ්‍යාවලට කලින් වර්ගමූල 75 අගේ පිහිටන්නේ කොමන පූර්ණ සංඛ්‍යාවද කියලා අහන්නේ. ඕන් ඔය පූර්ණ සංඛ්‍යාවලට කලින් අපි පූර්ණ වර්ග සංඛ්‍යා දෙක හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ 75 කියන කෙනා වර්ගමූල 75 කියන කෙනාට කලින් ඉන්න පූර්ණ වර්ග සංඛ්‍යාවත් ඊට පස්සේ ඉන්න පූර්ණ වර්ග සංඛ්‍යාවත් හොයා ගන්න ඕනේ. හරිද පුතේ? පූර්ණ වර්ග සංඛ්‍යා කියන එක ඔයා දන්නවා මෙන්න මේ වගේ කතාව මම මතක් කරන්නම් අය. සංඛ්‍යාවක් එම සංඛ්‍යාවම ගුණ වෙලා තමයි පුතේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් හැදෙන්නේ. ඒ කියන්නේ මේ බලන්න එක්වරක් 1යි අන පූර්ණ වර්ග සංඛ්‍යාවක්. දෙවරක් 2 4යි අන 4 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක්. තුන්වරක් 3 9 අන 9 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක්. ඔය විදිහට ගිහිල්ලා පුතේ මේ 75 කතාවට පොඩ්ඩක් අපි අංක 5 පා 25යි 6 36යි 7 49යි 8 64යි 9 81යි නේද? දැන් බලන්න මම කියව 8 64යි. ඒතර මෙන්න මේ කලින් ඉන්න 64 කියන පූර්ණ වර්ග සංඛ්‍යාව 9 81යි. ඔන්න. එතකොට මම කරන වැඩේ දැන් මෙයා 75 කියන සංඛ්‍යාව සලකලා එයාගේ දෙපැත්තේ ඉන්න පූර්ණ වර්ග සංඛ්‍යා දෙක දාගත්තා. හැබැයි තියෙන 75 වර්ගමූලය ඒ නිසා මෙයාගෙත් වර්ගමූලය අපි සලකනවානේ. හරිද? ඔයා දන්නවා ඉතින් 64 වර්ගමූලය කීයද? 8යි 81 වර්ගමූලය 9යි. ආන් එනවා මෙතනින් 8 කියන උත්තරය. මෙතනින් එනවා 9 කියන උත්තරය. එහෙනම් පුතේ මෙන්න මෙයා පිළිහිටන පූර්ණ සංඛ්‍යා දෙක වෙන්නේ 8 සහ 9 කියන පූර්ණ සංඛ්‍යා දෙක. ඔයාලා හොඳට කල්පනාකාරී වෙන්න එක්සෑම් එකේ අහන්න පුළුවන් මේකේ අගේ පිහිටන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක මොනවද කියලා. ඒ වෙලාවට අපිට දාන්න වෙන්නේ 64 සහ 81 කියන කතාව. හොඳද? රයිට්? හරි.